කොහොමද බොයිස් මම දාවේ ඔයාලට පොඩි PC ට්‍රික් එකක් කියලා දෙන්න. මහ දෙයක් නෑ. ඔයාලගේ PC වලට මම කලින් වතාවේ වීඩියෝ එකක් කරා PC boost එක ගැන. මේ වතාවේ මම ඔයාලට කියලා දෙන්නේ මේ boost එක කරගන්න තවත් ලේසි ක්‍රමයක් Microsoft ලා විසින් හඳුන්වලා දීලා තියෙන PC boost එක ගැන. එතකොට මේකෙදි ඔයාලට ඔයාලගේ ටෙම්පරරි ෆයිල් අනම්මනම් සේරම එතකොට අඩියටම කිඳා බැහැලා කරන්න ඕන හැමදේම කරනවා මේකෙන්. එහෙම තමයි යාලා කියන්නේ. මමත් ඒක දාගෙන ඉන්නේ. එතකොට වැඩි කතා නැතුව අපි මේක කරගන්නේ කොහොමද කියලා ටක් ගාලා බලමු. ඔයාලා යන්න ඔයාලගේ බ්‍රවුසර් එකට ඔයාලා පාවිච්චි කරන මොකක් හරි බ්‍රවුසර් එකකට ඒකේ ගිහිල්ලා ඔයාලා ගහන්න Microsoft PC Manager කියලා. ගහලා බටන් එක දෙන්න. එන පළවෙනි ලින්ක් එකෙන් ඔයාලට තියෙනවා ඒකට යන්න. ඒකට ගියාම මෙතන තියෙනවා ඔයාලගේ ඩවුන්ලෝඩ් එක. මේක ෆ්‍රී දෙන්නේ කිසිම ගෙවීමක් කරන්න ඕනේ නැහැ. මේක මෙතනින් ඔයාලගේ ඩවුන්ලෝඩ් දුන්න ගමන් මෙතනින් කෙලින්ම යන්න ඔයාලගේ ස්ටෝර් එකට. ස්ටෝර් එකේ තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා ඔයාලගේ Microsoft PC Manager එකේ ස්ටෝර් එක. මේකෙදි ඔයාලා මෙතනින් ඉන්ස්ටෝල් දෙන්න. ඔයාලා Windows update block කරලා හරි මොනවා හරි තියෙනවා සමහරට මේක එන්නේ නැති වෙයි. සමහර වෙලාවට පරණ Windows version එකක් තියෙනවා නම් ඒ එන්නේ නැති වෙයි. Windows එක update කරලා මේක download කරන්න try කරන්න. download වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. මේකේ මෙන්න මෙහෙම එකක් හම්බෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඔයාලට මේක හම්බෙන්නේ. මේක ඔයාලට දැන් මේක මගේ ටෙම්පරරි ෆයිල් එකෙන් මේක අවදිසම මටත් තියෙනවා. මෙතනින් ඔයාලට බූස්ට් ප්ලෑන් එක ඔක්කොම හදාගන්න පුළුවන්. හරි ඒක බූස්ට් කරා. ඊට පස්සේ මෙතන තියෙනවා ප්‍රොඩක්ෂන් කියලා. මේකේ ඔයාලගේ හැමදේම මෙතන තියෙනවා. ඔයාලට කරගන්න ඕන හැමදේම තියෙනවා මෙතන. Windows update එකක් තියෙනවා. virus threat protection එක තියෙනවා. storage මෙතන තියෙනවා. මෙතන deep clean up එකක් තියෙනවා. කියන්නේ මුළු මැෂින් එකේ Windows වලට අවශ්‍ය නැති අස්සමුල්ල නෑර හාරලා delete කරගන්න එයාලා වෙන්නනවා. මෙතන duplicate large file මොනවද ඒ හැමදේම අපිට බලාගෙන අපිට ඒවා අයින් කරන්න පුළුවන්. එතකොට uninstall කරන්න deep management process වෙන ඒවා close කරලා දාන්න හැමදේම මෙතනින් පුළුවන්. ඔයාලට ඔක්කොම එකම තැනකින් කරගන්න පුළුවන් විදිහක් තමයි මේකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේ පොඩි වෙනම ටූල් බාර් එකක් ඔයාලට හම්බෙයි. මේක ඔයාලට මේ මැෂින් එකේ කැමති තැනක දාගන්න පුළුවන්. මෙහෙම මෙතනට ගිය ගමන් ඒක ඔටෝ ඔන්න එනවා. එතකොට මේක අපිට වැඩක් නැහැ. මේක ඔයාලට මැෂින් එකේ කැමති සයිඩ් එක දාගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන්. කොහොමද මේක මෙතන සෙන්ටර් එකට දාලා තියෙන්නේ. හරි බොයිස් එහෙනම් try කරලා බලන්න. මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.